තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙන් තියෙන subscribe button එක click කරලා දැන්ම subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඊට පැත්තෙන් තියෙන bell icon එක click කරලා ඒක all කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එක දාපු ගමන් ඔයා ළඟට වීඩියෝ notification එකක් විදිහට ගෙන්න ගන්න පුළුවන්. සුපිරි amp එකක් ඇවිල්ලා තිනවා. ඉතින් අපි බලමු Sony amp එක N502 watt 500 අද අපි ළඟ තියෙන amp වර්ග සේරම ඔයගලන්ට පෙන්නනවා. මේක Sony amp එක watt 500. අපේ කලින් වීඩියෝ එක බලන්න. ඒකේ ඔක්කොම මේ සෙට් වර්ග ගැන ඔක්කොම දාලා තිනවා. මේ දැන් මේ amp එකයි ඒ කලින් වීඩියෝ එක දික් වෙච්ච ඉඳ තමයි මේ දෙවෙනි එකට මේව කරලා දාන්නේ. ඒක බලන්න ඒකෙත් ඔක්කොම විස්තර දාලා තිනවා. Kenwood power amp එක watt 3000ක් තියෙනවා මේකේ. මේ හැම එකක්ම ඔයගලන්ට තොග සහ සිල් ලබා ගන්න පුළුවන්. අපි ඕන එකක් හයි කරලා දෙනවා. බලමු Kenwood එක කොහොමද කියලා. හොඳ පැකින් එක දාලා තිනවා ලස්සනට. JBL, J audio, double magnet, single magnet, ඕන වූපරයක් තියෙනවා අපි ළඟ ගන්න. එන්න ඉත අඩු මිලට දෙන්නම්. මේක පොඩි සෙට් එකක්. මේකේ මයික් එක ගහන්න පුළුවන්. 12 ලයින් එකට පුළුවන්. මේන් ලයින් එකෙන් මේක යූස් කරන්න පුළුවන් මේක. මේක වෙනම ජැක් එකයි කරන්ට් ලයින් එක දෙන්න ලයින් එකයි ආයෙ මේකට පොඩි මේවා කැලි මේ ඒකේ ස්පීකර් ලයින් එක කරන්ට් ලයින් එක දෙන්න කේබල් දෙකක් එනවා. තව ඒකෙම ලොකු එකක් තියෙනවා මේක ඒ වර්ගෙම මේකත් ඒ වගේම වයර් සෙට් එකයි රිමෝට් එකයි ජැක් එකයි මේකෙත් මයික් දෙකක් ගහන්න පුළුවන්. මයික් කන්ට්‍රෝල් එකක් තියෙනවා. ඒක 12 24 230 ඕන එකක් මේක ගන්න පුළුවන්. වොට් 120ක් තියෙන මේ හොඳ ඇම්ප් එකක් ඒක. කැරොක කියන්න මේම හදා ගන්න පුළුවන්. ලයිට් වලට වෙනම ලයින් එකක් දෙන්න පුළුවන් මේකෙන්. ඒකක් තියෙනවා අපි ළඟ. සබ් ඇම්ප් වලින් පොඩිම රජා පොඩිම ඇම්ප් එක තමයි මේ පෙන්වන්න යන්නේ. 901 මේකත් පොඩියට තිබ්බට මෙයාගේ වැඩ කෝටියයි වැඩවල වටිනාකම මෙයාගේ weight එකත් හොඳ බේස් එකක් තියෙනවා මේකෙත්. මෙයා තමයි amp වල පොඩ්ඩා. ඒක තියෙනවා අපි ළඟ 901. අපි ඊළඟට බලමු 830 amp එක බලමු. 901 දෙවෙනියා. මෙයා අපි ඉස්සලා පෙන්නපු amp එකට වැඩිය මෙයා ටිකක් powerful වැඩි. මේකත් හොඳ amp එකක්. ඔයද අපි බලමු ඊළඟ එක. මේක 860 amp එක. ඒකත් බලමු. ඒකත් අර විදියම තමයි. ඒනට ඊට වැඩිය quality වැඩි. මේ 830 එක වගේමයි. මේකේ IC එහෙම ලොකු වැඩි. මේකත් හොඳම quality එකක් තියෙනවා මේකෙත්. වොට් 150ක් වගේ අවුට් එකක් තියෙනවා. අපි ඊළඟට බලමු 870. ඒකේ විශේෂත්වය කියන්නේ මේකට මේකේ රේඩියෝ එක තියෙනවා. පෙන් එක ගහන්න පුළුවන්. බ්ලූටූත් තියෙනවා. මේකට ඉතින් මේ වෙනම සෙට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක කෙලින්ම ගාලා මේ සෙට් එකක් නැතුව මේක අහන්න පුළුවන්. 12 කරන්ට් එක තමයි දෙන්න තියෙන්නේ.
මේකේ සබ් අවුට් එකක් තියෙනවා, වොලියම් කන්ට්‍රෝල් එකක් තියෙනවා. මේකත් හොඳ ඇම්ප් එකක් 870. ඔය හලාගන්න වැඩි. මෙන්න තියෙනවා අපේ ප්ලේට් ටෑම් පොඩ්ඩක්. ඒක බලමු. 160. ඒක ඔන්න ඔය විදිහට තමයි බලා ගන්න පුළුවන් වොට් 100 මේක. මේකත් හොඳයි. මේක සාමාන්‍ය අඟලට වගේ ඌපරේට දාලා මේ ඇම්ප් එක මේ සබ් එකක් හදාගන්න. හොඳ තත්ත්වෙ තියෙනවා. මේකත් තියෙනවා අපි ළඟ ගන්න. ඔන්න අපේ වැඩියෙන්ම සේල් වෙන ඇම්ප් එක තමයි 190 ඇම්ප් එක. Note 300. මේක JBL එකෙන් තියෙන්නේ, JBL කියලා ගහලා තියෙන්නේ. මේකක් තියෙනවා අපි ළඟ. මේක පොඩ් 200 එකත් අපේ ගාව. මේකේ වොට් 200ක් තියෙනවා අපි ළඟ. වොට් 300 ගහලා තියෙන එකක් තියෙනවා. එහෙනම් ඉතින් ඇම්ප් ටික අපි ඔක්කොම පෙන්නුවා. මේ ඕන දෙයක් ගන්න ඉතින් එන්න. කැස්බෑව බණ්ඩාරගම පාර ඉදපිටිය කලා හවුස් කාර් රෝඩියෝ. මෙන්න අප ළඟ තියෙනවා තවත් සුපිරි ක්වොලිටියක්. ලොකු ඉඩවල් නැතුව පොඩි ඉඩේ සින්දුවක් අහගෙන පෙන්නයක් ගහගෙන මේ යන්න කැමති අයට මේකේ විශේෂ වාසිය කියන්නේ මේකේ සිකියුරිටි සිස්ටම් මේකුත් තියෙනවා. සිකියුරිටි සිස්ටම් එකත් එක්කම තමයි මේකේ මේ රේඩියෝ එක එන්නේ. මේකේ පෙන්නයක් ගහන්න පුළුවන්. හොඳ සවුන්ඩ් එකක් තියෙනවා මේකේ. ඈතට ඇහෙනවා. මේකක් තියෙනවා අපි ළඟ. එන්න ගන්න. මේක නම් සුපිරිම අයිටම් එකක්. පොඩි උඩේ රේඩියෝ එකක් එහෙම අහගෙන ඉන්න කට්ටියට මේක හොඳයි. මේක හොඳටම තියෙනවා සවුන්ඩ් එහෙම. දැන් තියෙනවා අපි ළඟ තව අලුත් තවත් අයිටම් එකක්. මේ ස්කූටර් එකෙන් තියෙන්නේ මේ කාර් එලාම් සිස්ටම් එක. මේකේ එලාම් සිස්ටම් එකයි ලොක් අන්ලොක් ඒ සෙට් එක තමයි තියෙන්නේ. මේකක් තියෙනවා අපි ළඟ ගන්න. ඒක බලමු අපි පොඩ්ඩක් කරලා. තියෙනවා ඒකේ මදර්බෝඩ් එක, වයර් සෙට් එක එනවා. එකට මේ රිමෝට් කී එකක් එනවා. රිලේ එකයි සෙන්සර් එක තියෙනවා. එලාම ඔය හෝන් එක තියෙනවා. මේක හොඳ බර තියෙන හොඳ රිමෝට් දෙකක්ම තියෙනවා ඒකට. ක්‍රියාව දාම ඇතුළට තියෙන රිමෝට් දෙක එලාම් එක නැති සිස්ටම් එක. කයර් බ්‍රෑන්ඩ් එකෙන් තියෙන්නේ. කයර් හොඳ බ්‍රෑන්ඩ් එකක් මේක. මේකෙත් අර වගේ මේකෙත් හොඳ හෙවි හොඳ බරක් තියෙන මේ රිමෝට් දෙකක් තියෙනවා. ඒකේ තියෙන ඉතින් මදර්බෝඩ් එකයි වයර් සෙට් එකයි තමයි. එකක් තියෙනවා අපි ළඟ. හොඳ රිවර්ස් කැමරා, ෆ්‍රන්ට් කැමරා ටිකක් ගෙනලා තිනවා. ඒක නයිට් විෂන් තියෙන කැමරා. මේ ඉතින් එකක් අපි බලමු ගලවලා. ඊට පස්සේ මේක නෝට් බ්‍රෑන්ඩ් එකේ ඒක වයර් සෙට් එකයි කරන්ට් එක ලයින් එක දෙන එකයි එහෙම තියෙනවා. ওই විදිහට තමයි මේ අනිත් ඒවාත් තියෙන්නේ ඉතින්. ඒකත් වර්ග කීපයකින් තියෙනවා අපෙන් ගන්න පුළුවන්. ෆ්‍රන්ට් කැමරාව තියෙනවා මේක රෙකෝඩින් එකත් එක්ක එන එකක්. Android set එකට සපෝට් කරන සුපිරිම කැමරාවක් මේක. ඒක හරි ලස්සනයි ඒ කැම් එක. ඕන විදිහට ඇඩ්ජස්ට් කරලා හරි ගස්ස ගන්න පුළුවන් ඕනම වාහනයකට. Android set එකට මේ තමයි මේක සපෝට් කරන්නේ. ඒක ඉතින් ওই විදිහට තමයි තියෙන්නේ. අපේ මේ වීඩියෝ එකෙත් කාලේ හරියාගෙන එනවා. අපි ඊළඟ වීඩියෝ එකකින් අපි තව අපේ තියෙන අයිටම් ටික දාන්න. තව වීඩියෝ එක මේ වීඩියෝ එක දික් වෙන හින්දා අපේ ඉස්සලා වීඩියෝ එකක් දාලා තිනවා තිබ්බ අයිටම් ටික. ඒ වීඩියෝ එකත් බලන්න. ඒක අපි මේ Android set ඒ ටික විස්තරේ කා set ওই ටික ඕවා විස්තරේ ඔක්කොම මිල ගණන් දාලා තිනවා.
ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු ස්පීකර් ගැන බලමු. තව අයිටම් ගොඩාක් තියෙනවා. අපි ඒ ටිකත් මේව කළා දාන්නම්. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු ඉතින්. එහෙනම් ජය වේවා.